ගෑස්ට්‍රයිටිස් තාමත් ප්‍රශ්නයක්ද? බඩ දැවිල්ල නිතර ඇඹුල් රසට උගුරට ඒම බඩ පිපුමවෙනි ගෑස්ට්‍රයිටිස් ලක්ෂණ තියනවාද? අමිල පිත්ත සඳහා පැරණි ස්වභාවික අත්බෙහෙත් 5ක් අද ඔබට කියලා දෙන්නම්. 1. නෙල්ලි යුෂ උදේට බීමට දෙන්න. 2. පැණි දොඩම් යුෂ මී පැණි සමග බීමට දෙන්න. 3. කෝමාරිකා මදයේ යුෂ බීමට දෙන්න. 4. සූකිරි කලං 1ක් සහ අරලු කලං 1ක් කුඩු කර උතුරන වතුර කෝප්පයකට දමා රාත්‍රියක් වසා තබා පෙරා ගන්න. උඩේට හිස් බඩට මෙය බීමෙන් හොඳින් විරේග වේ. 5. රාත්‍රියේ ඉතිරි වූ බත්වලට වතුර දමා තබන්න. උදේට එම වතුර ඉවත් කර හොඳින් සෝදා එයට රතු ලූණු හා පොල් කිරි ටිකක් දමා ලුණු ස්වල්පයක් එකතු කර සකස් කර උදෑසන ආහාරයට ගන්න.